හලෝ අම්මට ෂේන් මොකද වෙන්නේ? වෙල්කම් කොල්ලෝ. ID review එකක් දෙනවද? මං ගාව වාගේ friend list එක නෑ. ඔයා මගේ friend list එකේ නැද්ද? ඔයා TikTok එකක් හදාගන්නද? ඔයාගේ TikTok හොඳයි quality හොඳේ. මොකද වෙන්නේ 7? Nah. Weight optimization regularly for PC iOS. අම්මට හුඩු වෙනවා. මෙන්න බලපන් headshot rate මුගේ යකෝ. මොකද කියන්නේ අද දෙවනක් කරමුද කියන්නේ බොයිස් මේ කොල්ල ඔයාලට මතක ඇති එදා මගේ ලයිව් එකේ ගහපු පැනල් කාර්යයා අර මොකද්ද මට මතක නැහැ iPhone කාර්යයා මේ එනිමි පැත්ත ඇවිල්ලා පිට තුනක් ගහලා ඌ ඊට පස්සේ chance එක ගත්තේ මේ මෙයාට ගහලා තමයි මේ කොල්ලෝ ස්පෙක් අඩු කරන්න මාව විතරක් තියන් පැංචා 999 පැනල්ලු මෙහෙමයි මචං පැනල් දැන් පැංචා කියන මගේ ලයිව් එකේ ගැහුවා මගේ ලයිව් එකේ ආට දිනන්න බැරි වුණා. එතකොට පැනල් හෝ ප්ලේයර් හෝ වේවා ඒක එයාගේ මන් දන්නේ නැහැ. මේ ඉන්නේ මෙන්ෂන් කරපු මිනිහා. කී ඉන්දියාවේ අර වත් දඩාවා බ්‍රෝ ගැහුවොත් උට තියෙ නොගැහුවොත් අපිට තියෙයි. ගාවන් යකෝ උදා මේ අපේ බ්ලැක්මින් උන්ටත් ස්ලොට් එකක් දෙමුද? උගේ හොඳ රියැක්ෂන් එකක් දෙයි. එයි දැන් වැඩෝ ගේන්න යන්න ජනියා. නෑ ස්පෙක් දාන්න ස්පෙක්. කොල්ල බලන් ඉන්නේ අපි මේ රෑන්ක් ගාලා මේ කාලා ගන්නියා බැක් වෙලා කියන්නේ මම මාස්ටර් ඉන්නෝ කියලා. බැක් වෙලා. මේ මිස්ටර් 7 ව රෙකමන්ඩ් කරනවද ඔයා? අවුලක් නෑ ඌ ගහනවා. හරි. ඕකේ බොයිස් අපි බලමු. ලයිව් එකෙන් හතරක් බහින්න හෙල්මට් දාන්න එපා. වොල්ෆ්‍රා EP ඇන්ඩ්‍රූ හැඩෝ සෝනියා බ්ලාෂ් දාන්න එපා. ෂොට් ගන් එකයි බුලට් එකයි එහෙම ගහන්න අර ගන් ස්විච් කර පිස්සෝ වගේ ගහන්න එපා. දැන් මේ කට්ටිය සඳු කියලාත් මෙන්ෂන් කරනවා. අපි බලමු ඉතින් ටයිම් එක තිබ්බොත් අපි සඳු මල්ලිටත් මැච් එකක් දෙන්න ගෙන්නලා එහෙම මොකක් හරි බලමු ලයින් එකක් ගහන්න. පුළුවන් වුණොත් 100% ෂුවර් නෑ. හරි නම් බලමු මේ ඇවිල්ලා එදා අර හැකා සෙට් වෙච්ච මල්ලි එයාට ගහන්න දුන්නේ නෑ හැකා ඉතින්. බලමු අද ඇවිල්ලා හැකෙක්වත් ඇවිල්ලා අදත් මොකක් හරි ආසල්ලයක් දෙයිද කියලා. එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. 9981යි 18යි 26 ID එක පාස්වර්ඩ් එක දෙන්න මිස්ටර් 7 පාස්වර්ඩ් 112 112 මේ කොහෙන්ද බඹලා කට්ටිය ගන්න මේ බවුල් පිටින් චෙක් කරලා දාන්න අඩ හුඩු තුන්නයි ඇවිල්ලා ඉන්නවා තුන්නයියා මේක දැයිලා තිබුණා ඕ පුතේ ඕ කියන්න පුතේ දැන් මෙහෙමනේ පුතේ දැන් මෙතන හතරක් ඉන්නවනේ එතකොට ඔයා එන්න ඕනේ ඊළඟ එකට හරිද පුතේ හරිද වරි මචං ඔය පැත්ත ක්ලියර් කරගන්න මේ හතර අවුලක් නැහැ නේ වරිසු මොකද වෙන්නේ හරිනේ කට්ටියගේ මේ ස්කිල් ටික කොහමද කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න එනිමි පැත්තේ පුතාට මුකුත් කියන්න එපාලු කවුද මේකේ ස්කිල් හරි කියලා දාලා දෙන්න මම මේ මයික් එක ඔන් කරලා කියයි කියලා ඕකේ බොයිස් මිස්ටර් 7 එනම් දෙන්න මැච් එකක් කාටේ රූල් එකට ගහන්න දන්නවනේ රූල් ටික ඉතින් අපේ ලයිව් බලන අද ඊයේ කොල්ලෝ නෙමෙයි නේ මේ වරණ කොල්ලෝනේ යම්මන් කල්ලන්න එහෙනම් ලයිව් එකේ සෙට් එකක් රූල් එකට ගහලා අඩු රූල් හරි අඩු රූල් එකද ඕකේ බොයිස් අපි බලමු මෙයා PC version වගේ ගහන්නේ ඔව් PC version ගහන්නේ Nice, one bullet. 1 2
එදා හැකා ගහන්න දුන්නෙම නෑනේ පොරට හැරෙන්නවත් හම්බුන්නේ නෑ මචං. අර බල මොනවා වෙයිද කියලා. දෙකයි පොඩි රීලෝඩ්. මේ PC version තව ටික කාලයයි කියන්නේ ඇත්තද බං? 3යි 4යි යකෝ. හරි ඔල්ලා මචං පැනල් බාරක් වගේ දැන් ඉතින් කමෙන්ට් එකක් එනවා. PC version ගහන්න ඉතින් මට නම් මම දන්නේ නැහැ ඒ ගැන ලොකුවට. ගහන්න බැරි ගහන්න. thank you member heart එකට පහන් thank you CTG 777 thank you. මල්ලි SP එකේ ඉඳලා 50ක් දානවා. මල්ලි කැරිලා. අපි බලමු boys. පළවෙනි match එක easy. නෑ enemy heart නෑ බයිලා ගහන්න එපා. කවුරුත් kick කරේ නෑ. හතර දෙනාම live එකේ මල්ලිලා නංගිලා අයියලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ පැටි කිරි බල්ලා නෙමෙයි ගන්න. අපි rank එක හොඳ account එක නම් player කවුද අදාළ නෑ match එක දෙනවා. ඉතින් දැන් මෙතන මේ heart නෑ ගන්න එපා. එන්න මේක මචං දැන් අපි plan කරලා ගහන match නෙමෙයිනේ මේවා random. හරිද? ඔය මේ රෙකෝඩ් කරලා දාන content නෙමෙයිනේ. මේක live unknowns පෝ ගහන්නේ. ඒක head වෙන player ට කවුද එන්නේ අපි දන්නේ නෑ. හරිද? මම හිතන්නේ මේ match එක easy ගහන scene එකක් තියෙන්නේ ඉතින්. අකෝ ඕම ගහන්න එපා ඉතින් පොඩ්ඩක් නේද බා. හරි. මට එක left. ඔල ඇතුලේ ගහන්න එපා. ඔලෝ. මෙයා PC දෝ PC version ගහන්න PC ගහනවා. තිවත් ඕනෙලු. තිවා online හිටියොත් ගෙන්නන්න. දැන් තිවාගේ ජනියාගේ මැච් බැලුවා අපි සෑහෙන්න දෙන්නම හොඳට ගැහුවා හොඳටම කරා. එන්න මේ ගුලි කාලා වගේ ඉන්නේ බං එන්නේ. ඈ බා මේක ඩක්කට් ගන්න මේ ඌ හතරටම ගහන වඩා ඌ පැනල් කිරීම සමාජේ ඇත්ත ලයිව් එකේ ඉතින් මට ඒක කිව්වේ ඒක කිව්වා ඔක්කොම විස්තර හරිද ඔබ බදින්න හිටිය කියලා කිව්වා මොකද අතෑලියලු ගහලා අයියා කො අවනේ යා බලු යඩියා කටවදලා කියනවා ගන්නයි ඔය ජනියා කියන්නේ මහන්න එපා බං ඌගේ කට පොඩ්ඩක් මට වංගා දිලා POV හරිද යම්මා යන්න මම ලංකාවට ආවෙත් නැහැ ගෑනු තියා ඔල්ලෝ මේ අවධානය දෙන්න දෙයක් නැහැ මේකේ අපිට බලන්න තියෙන සාමකාමීව නිකන් හරියට නිකන් අඩෝ දන්තලක් පත්තා වගේ පුකානවා ඒ උයි මේ ඉන්න පිටික ගුලි කාලාද බං අර රෙකෝඩ් කරලා ගහන වන්නෝස් පෝ වගේ බං පොලිමට ඇවිල්ලා ඉන්නවනේ බං අර වයිට් ට්‍රිපල් පෝ බොට් මැච් ගහනවා නේ වයිට් ට්‍රිපල් පෝ නෙමෙයි කවුද බොට් මැච් ගහන්නේ දැන් ෆෝම් වගේ වෙනවද අන්න මතක නැහැ ඔල්ලා රැක් කියලා ආවේ ආසාවෙම ඔල්ලා ගන්නවා ඒ මොන පම්කේ මැච් එකක්ද මේ ජනියා PC version ද ගහන්නේ මම PC version ඒක මේ අයින් කරනවා කියන අයට අඬන්න කියලා කියන්නේ අලයිදා මේ PC version එකේ බග් නැහැ මොකුත් නේ control බග් මොකුත් නැහැ නේ නෑ ඒක මම දෙන්න පුළුවන් ගානක බැරි කරන කෑ ගන්න බොරුවට ඔතන ගහනේ මොකද හෙට් එකේ තමයි බොරුවට නෑ කියන්නේ අපෝ PC version කරගෙන අරගෙන ආම්මා මෙන්න ලියෝ කෙනෙක් ඇවිල්ලා ලියෝ කියන නම් දින කට්ටිය පොඩ්ඩක් කේස් ඊට දුබයි ලකාරද මොකක්ද ආදී නැත වෙන එක කියලා ලකාර කියලා අර තොණ්ඩේ ගේමර දන තොණ්ඩේ ගේමර තමයි ඉන්දියාවේ රීජන් එකේ මං හිතන්නේ ගොඩක්ම රීජන් වල එහෙම টොප් වල ඉන්නේ PC ඒ පාර UMP ර බහැලා මොයේ මුන් සෙට් එකට ගහන්න UMP ඕනේ නැහැ කොල්ලොට කොල්ලොට ගී තියෙනවා
බොරු බය අර හાર્ඩ් නෑ කියන්න එපා. ඉතින් මේක ඒක හරි කාලා ඉන්නේ. අඩේ තවි උග කාලෙකින් කස්ටමර්ස්ලා නේද මේ කොල්ලෝ තවි කියන්නේ එයාද? පොඩ්ඩක් ඉන්න මට හොයාගන්න බෑ. තවි මල්ලි. නයිස්. ලාස්ට් මෑන් ඉන්නේ. නිරෝෂාන් පහන් thank you. මට ප්‍රොෆයිල් ටච් කරාට දැන් පෙන්නන්නේ පැත්තෙන්නේ. Triple kill. අනේ මේ වෙන තවි කෙනෙක් නේ. thank you තවි bro. 1-4යි. එනම easy match එකක්. එවන්න. නැත්නම් ඔයාලා ඒවා TikTok එකේ වීඩියෝ හදලා දාලා අපි මෙන්ෂන් කරන්න. පැනල් එකේ ප්‍රූෆ් එකත් එක්ක. එතකොට ඉතින් කට්ටිය බලලා විශ්වාස කරයි. කැට් එක ඇවිල්ලා fake account එකකින් පැනල් කියලා කෑ ගැහුවට ඉතින් විශ්වාස කරන්න බෑනේ බං. එහෙම විශ්වාස කරන්න ඉතින් ආයෙ ඉතින් මෝඩෙක් ඔය ඒක අමාරු වැඩක් bro. අයියෝ මේ මුට ඕන ගන්න එකක් ඔට්ටුයි වගේ සීන් යන්නේ තියෙන්නේ බා. උඩු ගුවනේ ගහන සීන් එකක් තියෙන දැන්. 104යි. මේ 4 දුන්නොත් මාත් ගහනවා. එහෙම අපහාස කරනව නෙමෙයි. කොල්ල හොඳයි. එහෙම කියන්න ප්ලේයර් කරයි එකයි වැඩේ. එහෙම කියන්න එපා. එහෙම කිව්ලියක් දැම්ම නෙමෙයි. කොල්ලෝ දාන්නේ ඇගිලි රිදෙනවා කොල්ලෝ. තේරෙන්නද? දැන් මෙහෙමයි ඉතින් ලංකාවේ තියරිය හැටියට බොයිස් ගහන ප්ලේයර්ස් ලබින් ඩිස්කෝඩ් ගෙනල්ලා ගහන්න කියන්න ඕන මට්ටමකටම දැන් ඇවිල්ලා තියෙන්නේ. අයියෝ අර එකේ USP එකකින් අඩවනම් පුලි කාලාද මන්ද බං කියන්නේ මේ මූ අන්තිම කාට එන්න ගේමක් දීලා ගෑවේ. දැන් ඔතනට පැනල් කියනවා කවුද කියන්නේ? මෙහෙමයි දැන් කට්ටියගේ තියරියක් තියෙනවානේ සමාජයේ දැන් හැදිලා තියෙන්නේ ෆ්‍රී ෆයර් 4ටම ගැහුවොත් පැනල් ඌ මොබයිල් දාලා නැහැ PC දාලා නැහැ මම 4කට ගැහුවා පැනල් කියන මට්ටමට දැන් අපේ අර මනස හැදිලා තියෙන පැනල් කාර්යෝ කරපු ඒ වින්නහිය මොකද්ද වින්නහිය කියන්නේ විනාශය ඒකත් හරිද ඒකත් එක්ක ඉතින් ඒ හින්දා ඉතින් මචං හොඳ එකකටත් තැන නැහැ ගහන එකකටත් තැන නැහැ පැනල් කාර්යයට තැනක් නැහැ දැන් අර ඔක්කොම සක්කිලි ගානට වැටලා ඉන්නේ. ඉතින් ඒ හින්දා බොයිස් අපිට ඔය එන හැම එකම ඩිස්කෝඩ් ගෙනල්ලා එහෙම කරන්න ගියොත් දවසටම එකයි. හරිද? දවසටම එකයි. ඒ මොකද බං මෙහෙම නොගහ වන්නෝස්ප එකක් දිනන්නත් බෑ. ඉතින් මෙහෙමයි ගානා ඉන්න නූලෙන්. එහෙම ගැහුවොත් නම් ඔන්න වඩක් කට්ටිය හිතේ. දැන් ඔයාලට මතකද දාලා අර බ්ලේස් ඇවිල්ලා එක account එකකින් ගැහුවා TDM එකේ කාගේද ඔය account එකකින්. එදත් මේ වගේ ඔලු කෑවනේ. ඊට පස්සේ ඌව ගෙනල්ලා පැය ගාණක් අර ඩිස්කෝඩ් එකේ රස්තියාදු වෙලා අන්තිමට ඉතින් අපිට හම්බෙච්ච පම්කක් නෑ ඉතින් ඌ පිස්සෙක් වගේ ගැහුවත් ඒක. ඉතින් ඔය වගේ ඉතින් ඔය පැනල් එකක් ගහන එකේ කිරියත් බම් පැනල් එහෙම හොයන්න බෑ බන් දැන්. මොබයිල් එකක් නම් ඒත් ඉතින් අමාරුයි දැන් යන තත්ත්වයේ හැටියට. PC ගැහුවත් ඒව හොයන්න බෑ. PC කියන්නේ බම් මොබයිල් ෆෝන් වලට වඩා ස්මාර්ට් මේ උපාංග යන්නේ බා. එතකොට ඒකේ ඔය ෆෝන් එකට වඩා හංගන්න පුළුවන් ක්‍රම විදි ඔප්ෂන් ගොඩයි. පැනල් හදන්න යන්නේකම ගොඩක්ම මේ PC වලට තමයි මොබයිල් වලට වඩා. හරිද? ඉතින් බං තේරෙන්නේ නැහැ. ඔව්ව ඔවගේ පස්සේ දුව අපිටත් ඉතින් අපි චාටර් වෙනවා බා. බයින් එක බැනපුතෙන් ඕන කතාවක් කියාගෙන හරිද? මේ කන්ටෙන්ට් එකට ඉතින් හා හූ කියාගෙන කෑ ගහන්න දෙයක් නැහැ. මොකද මම දන්නවා මේකේ අවසානය. හරිද? එහෙම දාලා වැඩක් නැහැ මචං. වැඩක් නැහැ. දැන් තව එකෙක් ඇවිල්ලා ගහුවොත් ඌත් බග් මොකක් හරි කේස් එකක් ඉතින් උට බග්ගු අරවලු කේක කේස් වන්දන්නේ නැහැ ඉතින්. අර ඉතින් ඔයාලා කියන්නේ වහගෙන සති දෙක බලලා ලයිව් එකක් දාන්න චිල් එකේ ඉන්නවා. අනික මේ ෆ්‍රී ෆයර් වල ඉන්න උන්ට මචං ඇත්ත තේරුම් කරන්නයි දෙයක් තේරුම් කරන්න මොකක් ඇත්ත හෝ දෙයක් තේරුම් කරන්න බෑ හැමෝටම නෙමෙයි බහුතරයකට මගේ ලයිව් එකේ නම් ඉන්නේ ගොඩාක් තේරුම් ගන්න සෙට් එක. ඔක ඉතින් අර ඊයේ පෙරේදලා ෆ්‍රී ෆයර් එහෙම දාගත්ත කට්ටියට ඉතින් මොකුත්ම දන්නේ නැති අතීතයක්වත් දන්නේ නැති සෙට් එක ඉතින් ඔළුවක් ගදිච්ච ගමන් පැනල්
අවසාන මැච් එක බොයිස්. මොබයිල් එකට තන නැද්ද? දැන් මේ නම් දුන්නේ අපේ අප්පෝ. මෙහෙම එද්දින් මෙහෙම එද්දි ගහන්න පැනල් ඕනේද ගියහම මම නිකමට අහන්න. අන්තිම එක මොඩේ අවොල්ලා ගාතන ගාවා ප්‍රේමිත වෙලා අම්මා අර ඕකේ බයි හෙල්මට් නෑ. Ravishan, thank you. Pahan, thank you. Triple kill. Ace. ඉවරයි. කලින් මැච් එකත් අර කාපු මැච් එකත් ඒකත් අහම්බෙන් ගියේ. මේ මැච් එකේ මොකද්ද බං මට බලන්න දෙයක් තිබ්බේ නෑනේ බං. මම මේ chat එකේ කමෙන්ට් බල හිටියේ බං. දැනුණ මම කියන තේත් නිකන් මොකද්ද ඒකට අහන්න දැනුණාද මල්ලි? 7 දැනුණාද? අවුලක් නෑ වාසි ෂොට් එක වාසි හොඳේ. අයිති මට ඒ කියන්නේ මචං මට කියන්න දෙයක් නෑ බං. ඒ කියන්නේ ඒකේ විස්තර කරන්න තැනක් නෑ. අමාරු තැනක් නෑ බං. well played පොල්ලු. අර ඉතින් ප්‍රශ්නයක් නෑ. දැන් වරට රැංග ගන්නවා ගන්න යන මැච් එකක් ගහන්න මම මේ ලයිව් එකේ පොඩ්ඩක් අලුත් කොල්ලෝ ටිකක් බස්සලා එන්නම්. යණියා එළගිරි ඉන අපි සෙට් වෙනවා. බයි අපි ගියා.